හයි ළමයි මම අද ඔයාලට අරන් ආවේ type of the vessel ගැන. මාර්ගයෙන් භාණ්ඩ සහ මිනිසුන් ප්‍රවාහනය කරන්න නෞකා වර්ග 9ක් පාවිච්චි කරනවා. ඉතින් ඊයේ මම ඔයාලට කියලා දුන්නනේ කන්ටේනර්ස් වර්ග ගැන. අද මම අරන් ආවා මොනවාද මේ ships. ඒ කියන්නේ මොනවාද අපිට තියෙන මේ නැව් වර්ග ටික කියලා. දැන් අපි බලමු මොනවාද අපිට තියෙන vessel වර්ග භාණ්ඩ සහ මිනිසුන්ව ප්‍රවාහනය කරන්න කියලා. පළවෙනි එක තමයි කන්ටේනර් ෂිප්. ලෝකයේ වැඩිපුරම භාවිතා වෙන නෞකා වර්ගයක් තමයි කන්ටේනර් ෂිප් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ඇඳුම්, එතකොට ටීවී, ලැප්ටොප් වගේ දේවල් තමයි මේකෙදි ප්‍රවාහනය වෙන්නේ. බල්ක් කැරියර් මෙවැනි නෞකා ලූස් කාගෝ, ඒ කියන්නේ පැකට් නැති බල්ක් එකක් විදිහට ගෙනියන ද්‍රව්‍ය තමයි මේකෙදි ප්‍රවාහනය කරන්නේ. උදාහරණයක් විදිහට සීනි, පරිප්පු ඒ වගේ බල්ක් එකක් විදිහට යන දේවල් තමයි මේ නෞකාව මගින් ප්‍රවාහනය කරන්නේ. තුන්වෙනි එක තමයි ඔයිල් ටැංක. මේක නම් කියනකොටම තේරෙනවනේ ඔයිල් වර්ග. ඒ කියන්නේ ඉන්ධන ගෙනියන නෞකාවක් තමයි මේ ඔයිල් ටැංක කියලා කියන්නේ. ඇතුලේ විශාල ටැංක්ස් තියෙනවා. හතරවෙනි එක තමයි ගෑස් නෞකා, ගෑස් කැරියර්. ඒකත් ඔයාලට කියනකොටම තේරෙනවනේ. ගෑස් වර්ග ගෙනියන්න පාවිච්චි කරන නෞකාවක් තමයි මේ ගෑස් කැරියර් කියලා කියන්නේ. මේකේ විශේෂ ටැංක් සිස්ටම් එකක් තියෙනවා. පස්වෙනි එක කාර් නෞකා, කාර් කැරියර්. මේ වගේ නෞකා පාවිච්චි කරන්නේ වාහන ප්‍රවාහනය කරන්න. කාර්, වෑන්, ට්‍රක් වගේ දේවල් ප්‍රවාහනය කරන්න තමයි මේ නෞකාව පාවිච්චි කරන්නේ. ඇතුලේ වෙන වෙනම ප්ලෝස් තියෙනවා. ඒ කියන්නේ වෙන වෙනම ලෙවල් කිහිපයක් තියෙනවා. මේ විදිහට වාහන ප්‍රවාහනය කරන්න. හයවෙනි එක තමයි රෝරෝ ෂිප්මන්ට්. නෞකාවලත් වාහන තමයි ප්‍රවාහනය කරන්නේ. මේකෙදි වාහනේ ඩ්‍රයිව් කරලා තමයි ඇතුළට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලෝඩින් සහ අන්ලෝඩින් ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. හත්වෙනි එක දකින්නකොට මේක නම් දන්නවනේ පැසෙන්ජර් ෂිප්. මේ නෞකාවල ප්‍රවාහනය කරන්නේ මිනිස්සු. මිනිස්සු ප්‍රවාහනයට තියෙන නෞකා තමයි පැසෙන්ජර් ෂිප් කියලා කියන්නේ. 8 වෙනි එක ජෙනරල් කාගෝ ෂිප්. සාමාන්‍ය භාණ්ඩ නෞකා. මෙවැනි නෞකාවල විවිධ භාණ්ඩ මික්ස් කරලා ගෙනියනවා. ඒ කියන්නේ මික්ස් භාණ්ඩ ගෙනියනවා, මැෂිනරි, බොක්සස්, ඒ වගේම ලූස් අයිටම්. මේ වගේ ජෙනරල් කාගෝ ගෙනියන්න භාවිතා කරන්නේ මෙන්න මේ ජෙනරල් කාගෝ ෂිප් කියන නෞකාව. අවසානික තමයි offshore supply vessel කියලා කියන්නේ. මේකේ short form එක තමයි OSV. මොහොත මැද තියෙන oil rigs. ඒ කියන්නේ තෙල් ගැනීම් මධ්‍යස්ථාන තියෙනවනේ. gas platforms, offshore project වලට අවශ්‍ය සැපයුම් ගෙන යන විශේෂ නෞකා වර්ගයක් තමයි මේ offshore supply vessel කියලා කියන්නේ. මේක support vessel එකක්. ඒ කියන්නේ සහායක නෞකාවක්. ඉතින් අද මම ඔයාලට වෙසල් වර්ග ගැනත් කියලා දුන්නා. ඊළඟට මම ඔයාලට අරගෙන ඉන්න වීඩියෝ එක තමයි part of the vessel. කියන්නේ වෙසල් එක තියෙන කොටස් මොනවාද කියන එක තමයි මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ. ඒ වගේම මම තව පොඩි දේවල් මගේ Facebook page එකේ share කරගන්නවා. ඉතින් ඒ නිසා මම හරි ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා මගේ Facebook page එකත් follow කරගෙන යන්න.